තුම් ධර්මදේශනය අසාදරා සැනසීම බලාපොරොත්තු වන ලෝකවාසී පින්වතුන්ට උතුම් ධර්මදානයක් ලෙස විසුරුවා හැරීම සඳහා සැදැහැති පින්වත් පිරිසක් විසින් උතුම් වූ දායකත්වය දරා තිබෙනවා. භාවනා ටීවී නාලිකාව ඔස්සේ මේ උතුම් පින්කම සිදු කිරීමෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය දායක පින්තුන්ගේ අරමුණ වන මීට වසර 14කට පෙර පරලෝ සැපත් ශ්‍රියා වීරසූරිය මෑණියන් සහ මීට වසර 32කට පෙර පරලෝ සැපත් KWP සිරිසේන පියාණන් ප්‍රදාන කොට රෙජිනාද සිල්වා මෑණියන්, ගොඩ්වින්ද සිල්වා, හෙන්රි ප්‍රනාන්දු සහ HG විමලදාස යන පියවරුන් ඇතුළු සංසාරගත සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර උතුම් නිවනින් සැනසීමට මේ පින් උපනිශ්චය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය දෙල්ගොඩ ඥානසුමන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය සහ ධර්ම අවබෝධය පිණිසත් ලෝකවාසී සියලු දෙනාට වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටත් මෙම පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි දායක පින්තුන්ගේ බලාපොරොත්තුව වෙනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවායි ආශිර්වාද කරනවා. නමදිමි සමදා සුගත මුනිදා ජීවිතය මුනි සඳුට පුදමින් නමදිමි සමදා දහම් දිනිදා ජීවිතය ධර්මයට පුදමින් නමදිමි සැමදා සංගුන් පැහැදා සංගරුවන වෙත දිවිය පුදමින් නමදිමි සැමදා රතන ත්‍රිවිධා තිසරණය වෙත දිවිය පුදමින් සාදු සාදු. සදහැති පින්නතුනි, පින්නතුන් මේ මොහොතේ ලෝතර අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සත්පුරුෂ ඇසුර උන්වහන්සේගේ ඒ බුද්ධ වචනයත් එක්ක ලබන්නට ඒ සත්පුරුෂ ඇසුර ලැබමින් සද්ධර්ම ශ්‍රවණයෙන් අවබෝධයට පත්වන්නට ලැබෙන තවත් සුවිශේෂී අවස්ථාවක් විදිහටයි අප කල්පනා කරන්නේ. ඒ නිසා යම් සත්වයකට කල්ප ගානකට පස්සේ මුණ ගැහෙන හරි අපූර්ව සුවිශේෂී අවස්ථාවක් තමයි
කල්යාණ මිත්‍ර ඇසුරක්, සත්පුරුෂ ඇසුරක් ලබන එක. මේ විශ්වයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ අසහාය කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ සත්පුරුෂත්වයයි ඔබත් මමත් අත්විඳින්නේ. ඒ නිසා මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෝෂණය වෙලා දේශනා කරන්නට යෙදුණු ඒ සර්වඥ භාෂිතයෙන් නිවෙන්ට සැනසෙන්නට පින්නැති ඔබ හැමදෙනාටමත් මෙයත් අවස්ථාව කරගන්න පුළුවන්. මුණ ගැහෙන සත්පුරුෂයෙක් සද්ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරන සද්ධර්මය ශ්‍රවණය කළ කලින් අශෘතවත් පෘථග්ජනයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වෙන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම යොදා ගන්නවා. එතන ඉඳන් ඒ ශ්‍රවණය කළ සද්ධර්මය හොඳින් විමසනවා. විමසමින් පදට්ඨාන කරගත්ත මේ අවබෝධය තව තවත් දියුණු කරගන්නට ධම්මානුධම්ම පටිපත්තියකටත් යෙදෙනවා. මේ සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම පටිපත්තිය කියන මේ කාරණා හතර එකම එක දේශනයක් තුල පිරෙන්නත් පුළුවන්. ඒ වගේම සත්පුරුෂ ඇසුරෙන් ශ්‍රද්ධර්ම ශ්‍රවණය කළ ශ්‍රාවකයා ඉන් නැගී සිට ඒ ශ්‍රවණය කළ දහම අනුව යෝනිසෝ මනසිකාර්ය කරමින් ජීවිත පැවැත්ම පවත්වමින් කටයුතු කරලත් ඔය සෝතාපට්ටි අංග හතර පුරන්න පුළුවන්. ඒ නිසා යමෙකුට තියෙනවා නම් අදහසක් බණ අහලද සෝතාපන්න වෙන්නේ, භාවනා කළාද සෝතාපන්න වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් බණ අහලා සෝතාපන්න වෙන්නත් පුළුවන්. අහපු බණ භාවනා කළා සෝතාපන්න වෙන්නත් පුළුවන්. හැබැයි අහපු බණ භාවනා කරන භාවනාව මොකක්ද කියන එක ගැන අදහසක් තියෙන්න ඕනේ. ඒ භාවනාව වෙන්නේ සත්පුරුෂ ඇසුරේදී සත්පුරුෂයා සද්ධර්ම දේශනාව කරද්දී එයා ඒ දේශනාව මුලින්ම ශ්‍රාවකයාට සිද්ධ කරන්නේ ලෝකයේ යථාර්ථය පෙන්වීමක්. ලෝකයේ යථාර්ථය කියපු ගමන් ඔය ඇත්තන්ට පෘථුවිය ගැන අදහසක් ආවද දන්නේ නැහැ. ධර්මයේ තුල ලෝකයේ විදියට පෙන්වන්න උත්සාහ කරන්නේ හැබෑවටම චතුරාර්ය සත්‍ය දේශනාවේදී සඳහන් වෙනවනේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා එක. මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය ආර්ය දුක්ඛය තමයි බුද්ධ ශාසනයේ ලෝකයේ විදියට හඳුන්වන්නේ. ඕකට විවිධ නම් දෙන්න පුළුවන්. ඕන්නම් ලෝකය කියන්න පුළුවන්, දුක කියන්න පුළුවන්, ආස්වාදය කියන්න පුළුවන්, කාමය කියලා කියන්න පුළුවන්, නාම රූප කියන්න පුළුවන්, නාම රූප විඥාන කියන්න පුළුවන්, පංච උපාදානස්කන්ධ කියන්න පුළුවන්. ඕන්නම් මම කියලා කියන්නත් පුළුවන්. මේ විදිහට එක එක නම් වලින් හැඳින්නුවට බුද්ධ ශාසනය තුල මේ විස්තර කරන්න උත්සාහ කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ විග්‍රහයක් සත්පුරුෂයා මුලින්ම ශ්‍රාවකයාට සිද්ධ කරනවා. මොකද මේ වෙනකොට මේක අහන මුලින්ම සද්ධර්මය ඇහෙන ශ්‍රාවකයා මුලින්ම ඉන්නේ අතරමං වෙලා, මුලාවටපත් වෙලා, වැරදිලා කොච්චර වැරදිලාද කියනවනම් කන පිට ගැහිලා ඉන්නේ. දැන් මේ කන පිට ගැහිලා ඉන්න ශ්‍රාවකයාව හොඳ පිට හරවන්න හදන්නේ. දැන් ඒකනේ ඔයත් අහලා ඇතිනේ ඔය භාගතුන් වහන්සේගේ දේශනේ අහපු සමහර ඇත්තෝ කියනවා කියලා තියෙනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මය හරි ආශ්චර්යයි. ඔබ වහන්සේගේ ධර්මය හරි මිහිරි. ඔබ වහන්සේගේ ධර්මය හරි පුදුමයි. හරියට මේ දහම ඇහුවට පස්සේ මම වෙනස් වුණා. මට අමුත්තක් දැනුණා. කොහොමද දැනුනේ?
මෙච්චර කල් මගේ ජීවිතේ යටිකුරු වෙලා තිබුණේ දැන් ඔබ වහන්සේගේ දහමාලා මේ මගේ ජීවිතේ උඩුකුරු වුණා වගේ. මෙච්චර කල් මගේ ජීවිතේ මංගුලා වෙලා තිබුණේ. අනේ ඔබ වහන්සේගේ දහම අහලා මට හරි පාර පෙනුණානේ. මෙච්චර කල් මගේ ජීවිතය අඳුරේ තිබුණේ. ඔබ වහන්සේගේ දහම අහලා මගේ ජීවිතේට ආලෝකය උදා වුණා. ඒක නේද තවත් වචන වලින් තියෙන්නේ පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි ඔය ඔහොම කියන්නේත් අරවම තමයි. ආලෝකය උදා වුණා, විද්‍යාව පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා නේද? ඉතින් බුදු කෙනෙකුගේ දහම ඇහුවහම ඒකයි වෙන්නේ. ඉතින් එහෙම ස්වභාවයකටපත් වෙන විදිහට මේ සත්පුරුෂයා සද්ධර්ම දේශනාව කරනවා මේ ලෝකේ යථාර්ථය පෙන්වමින්. මොකද සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න එයාට මේ ලෝකයේ යථාර්ථයම තමයි. මොකද එයා ලෝකයමයි වැරදියට අරන් තියෙන්නේ. ලෝකයම නිච්ච සුඛ අත්ත විදියට අරගෙන. නිච්ච සුඛ අත්ත විදියට අරගෙන ඒ ලෝකය රමණය කරනවා. ඒ ලෝකය තලු මරනවා. ඒ ලෝකයේ තුල ලබන්නට හොයනවා. ඒ ලෝකය රඳව ගන්නට හොයනවා. ඒ ලෝකය විඳින්නට හොයනවා. මෙහෙම ලෝකයක් වැරදියට ගත්ත මේ ලෝකය තව තවත් වැරදෙමින් වරද තුලම මහා වරදකටපත් වෙන්නට යන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ නවතන්නටයි. එතනින් නවතලා වරදින බවින් සදහටම මුදවන්නටයි දහම් දෙසන්නේ. ඉතින් ඒක නිසා ශ්‍රාවකයාට හොඳට පුංචි දරුවන්ට වගේ ටිකෙන් ටිකනේ නේද? භාග්‍යතුන් වහන්සේ මේ දහම දෙසන්නේ එහෙමයි. අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ වබ්බාරෝ න ආයතකේනව පපාතෝ. භාග්‍යතුන් වහන්සේ මේ අර මහා සමුද්‍රය වගේ ටිකෙන් ටික ගැඹුරට යන්න තමයි මේ දහම දෙසන්නේ. එකපාරට ප්‍රපාතකින් පහළට දානවා වගේ දහම් දෙසන්නේ. ඉතින් ඒක නිසා අපේ පින්නතුනුත් තේරුම් ගන්න ඕනේ. අපේ පින්නතුන් හිමින් මේ ගමන යන්න ඕනේ. එකපාරට මහා ගැඹුරක් හොයාගෙන ගිහිල්ලා ඔයත් අතරමං වෙන්න හදන්න එපා. ඔයත් හිමින් මේ ධර්මය අහලා ඒ ලෝකේ යථාර්ථය අහගෙන ඒ අහපු ධර්මයට අනුව විමසලා ටිකෙන් ටික ඔබේ ගුණ ධර්ම වැඩෙනකොට, ඔබේ ප්‍රඥාව වැඩෙනකොට, ඔබේ අවබෝධය වැඩෙනකොට ටික ඔබ තුල ඒ ගැඹුරු තැන් වලට අවශ්‍ය කායික, මානසික, චෛතසික ස්වභාවය සැකසෙනවා. අන්නේම සැකසෙනකොට ඔබට ඒවා විමසන්ට අවශ්‍ය කරන හයිය හැදෙනකොට එතෙන්ටත් ඔබ යන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් ඊටත් කලින් ඔබ එකපාරටම අර අගෝචර තැන් පිරික්සන්ට ආත්ම ගානක් පුරාවට පිරු මහා පාරමී ගුණ මහන්තයක් එක්ක මහ බෝසතුන් සම්බුද්ධත්වයේදී පසක් කළ ඒ ගාම්භීර ධර්මයේ ගාම්භීර තැන් එකපාරට ස්පර්ශ කරන්ට ඔබ දරන එක මම හිතන්නේ එච්චර සුදුසු නෑ කියලා. ඒ ක්‍රමානුකූල විය යුතුයි, ක්‍රමික විය යුතුයි. ඒ සියල්ලක් ස්පර්ශ කරන එකේ වරදක් නැහැ. නමුත් ලැබිච්ච මේ පුංචි ජීවිත කාලේ නේද අපි නිතර කියනවා වගේ ජරාවෙන් මරණය කරා යනවා. අවශ්‍ය තියෙන ටිකයි. ජරාවෙන් මරණය කරා යන අපිට හැංගෙන්න තැනක් නැහැ. ඒ නිසා තවත් කල් දදා ඉඳලා බෑ. ලෝකාමිසය අතහරින්න වෙනවා. ලෝකාමිසය අත නොහැර මොන සරණක්ද? අපිට මොන පිහිටක්ද? කොයිතරම්නම් අපි අසරණද? කොයිතරම් අපි මොන වෙලාවක කොයිම වෙලාවක අපි සියල්ල විනාශ වෙලා සියල්ල අහිමි වෙලා මහා අසරණ භාවයකටපත් වෙන්න මහ වෙලාවක් යන්නේ. මා පුදුමාකාර ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ ජීවිතයේ ලෝකයේ තේරුම් ගන්නකම් ඒ හැම තැනකදීම අපි අසරණ වෙනවා. අටලෝ දහමින් අකම්පිත හිතක් හදාගන්නට දක්ෂ නොවුනොත් හැමදාම අඬාගෙනම තමයි ඉන්න වෙන්නේ. ලෝක ධර්ම වලින් මිදෙන්න බුදු උනත් බෑ.
ලෝක ධර්මවල පැමිණීම සාමාන්‍යයි. හැබැයි මේ සත්‍ය දහම තේරුම් ගත්ත කෙනා කොයිතරම් බල සම්පන්න විදියට ලෝක ධර්ම හඹාගෙන ආවත් ඔවුන්ගේ සිත්වල හැමදාමත් ඒ ප්‍රභාස්වර බව ඉතුරු වෙලා තියෙයි. ඒ නිසා එවැනි ස්වභාවයක් වෙනුවෙනි අපි මේ දහම් දෙසන්නේ. එවැනි ස්වභාවයක් වෙනුවෙනි ඔබ දහම් අසන්නේ. එහෙම අහපු දහමක් තුලින් නිවෙන්නට ඔබ තාම ප්‍රමාද නැහැ. ඒ අප්‍රමාදී බව ඔබට සැනසීම ගේනවා. මොහොතකට නෙවෙයි, දවසකට නෙවෙයි, සදාකාලෙටම සැනසීම ගේනවා. සදාකාලයටම සැනසීම වෙන දහමක්, අනේ හරි අපූර්ව සුන්දර දහමක්. අපේ සවන් මතට වැටෙන්න තරම් අපි කරපු පින් වල ප්‍රමාණය, අපි වඩපු ගුණ ධර්ම වල ප්‍රමාණය මෙතකයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා පින්නතුන්, ඔබට තියෙන වගකීමක්, ඔබට තියෙන අවශ්‍යතාවයක් දැන් මේ මොහොත අපි පාවිච්චි කරන්න ඕනේ අවබෝධය වෙනුවෙන්මයි. ඒ අවබෝධය වෙනුවෙන් එළඹෙන මොහොතක් පාසා ඔබ හික්මෙන්නට වෙනවා. ඒ නිසා මේ මෑත කාලයේ තුල සිදු කළ බොහෝ දේශනාවල මට ඕනේ වුණා 45 වසක් පුරාවට භාගතුන් වහන්සේ දේශනා කළ ඒ මහා සාගරයක් වගේ ධර්මය එක මිටකට කැටි කරගන්න. ඇයි එහෙම වුනේ? තව කොච්චර කාලයක් අපේ ජීවිත පවතීද? තව කොච්චර කාලයක් මේ ධම්ම රස බෙදන්න වෙයිද? එච්චර කාලයක් ඔබ ජීවත් වෙයිද, අප ජීවත් වෙයිද? මේ පිළිබඳව හිතන්නට බැරි ස්වභාවයක් ඇතුලේ ඕනේ වුණා ඒ මහා සාගරයක් වගේ ධර්මය එක මිටකට කැටි කරලා ගොනු කරලා හරි ඔබ වෙනුවෙන් තබා තියන්නට. ඒ නිසා අපි තේරුම් ගන්න උත්සාහ කරනවා, ඇත්තටම මේ බුද්ධ ශාසනයේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධයටමයි කියන එක නැවත නැවතත් පුන පුනා කියන්න දෙයක් නැහැ. ඒක එහෙමමයි. වෙන මොකටවත් නෙවෙයි. මොකටද පින්නතුනේ මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට, ආර්ය සත්‍ය හතරක අවබෝධයට විතරමයි මේ බුද්ධ ශාසනය. ඇයි ඔය ඇත්ත වෙන වෙන දේවල් වලට මහන්සි වෙන්නේ? ඇයි ඔය ඇත්ත වෙන වෙන දේවල් පස්සෙන් යන්නේ? ඇයි ඔය ඇත්ත වෙන වෙන දේවල් කරන්න කියලා හති වැටිලා ඉන්නේ? ඇයි ඔබට මහන්සිද? දැන් ඔබට තෙහෙට්ටුයි නේද? විඩාබරයි නේද? දැන් ඔබට කම්මැලි නේද? දැන් එපා වෙලා නේද? ජීවිතේ නෙමෙයි, ජීවිතේ කොහොමත් එහෙමයි. ජීවිතේ කොහොමත් තෙහෙට්ටුයි, විඩාබරයි, එපා වෙලා කලකිරලා තමයි හැමෝම ඉන්නේ. තියෙන අය, නැති අය, දුප්පත් අය, පොහොසත් අය, රෝගී අය, නිරෝගී අය, උසස් අය, පහත් අය, කොයි කවුරුත් තෙහෙට්ටු වෙලා ඉන්නේ. ඇති වෙලා ඉන්නේ, විඩාබරව ඉන්නේ. hina වෙලා උද්‍යෝගයෙන් විනෝදයෙන් ඉන්න වගේ පෙනුනට බලන්න එයාගේ හදවතට ලං වෙලා කතා කළා. ඒ හැමෝම විඩාබරව ඉන්නේ, ඇති වෙලා ඉන්නේ, තෙහෙට්ටුවෙන් ඉන්නේ. තෙහෙට්ටුවෙන් විඩාවෙන් පිරිච්ච ජීවිතවලට, මහා ගිනි රස්නෙට, ඊතලෙන රස්නෙට පිච්චි තියෙන ජීවිතවලට මේ සිසිල් අමාපැන් පොදකින් මිසක් වෙන සහනයක් උදා කරගන්න විදිහක් නැහැ. ඒ නිසා ඔබ වාසනාවන්තයි අතින්. ඒ ඔබට ලැබිච්ච වාසනාව තමයි ඔබ මේ භුක්ති විඳින්නේ. අතින් භාග්‍යතුන් වහන්සේ ඒ ආර්ය දේශනාවක් කරන්න පින්නතුනේ. ඒක ආර්ය දේශනාවක්. එතකොට ආර්ය දේශනාවකට අනාර්ය දේශනාවක් මිශ්‍ර කරගෙන ඔබ අනාර්ය භාවය තුල හිටපු කෙනෙක් බෞද්ධයෙක් කියලා හිතාගෙන මුළු ජීවිතයම අනාර්ය දේශනාවකට අනුව හික්මිලා අනාර්ය දේශනාවක්, අනාර්ය දහමක් අහලා ඒ අනාර්ය දහම තමයි පරම සත්‍ය කියලා හිතාගෙන ඒක තුල ඉඳන් මැරලා ගියොත් මොන අපරාධයක්ද? අනාර්ය භාවයක් තුල පරම සත්‍යයක් හොයන්නට නැහැ. අනාර්ය භාවයක් තුල පරම සත්‍යයක් හොයන්නට නැහැ. අනාර්ය දහමක් තුල පරම සත්‍යයක් හොයන්නට නැහැ. යමක් තුල පරම සත්‍යයක් विद्यमान වෙනවා නම් ඒ
ආර්ය දහමක් තුලින් විතරයි. තත අවිතත අනඤ්‍යත ස්වභාවයක් තුල විතරයි. ආර්ය භාවයක් තුලින් විතරයි පරම සත්‍යයක් දකින්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා බෞද්ධයෙකු විදිහට පෙනී සිටිමින් හෝ බෞද්ධයි කියලා හිතාගෙන මුළු ජීවිත කාලයම අනාර්ය ධමයක් තුල විමසන්ට හික්මෙන්නට අනාර්ය ධර්මයකට අනුව කටයුතු කරන්නට නම් ඔබ උත්සාහ කරන්නේ. ඒ තරම් අවාසනාවක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව හිතන්න. බුද්ධ ශාසනයේ චතු අරිය සත්‍ය අවබෝධයටයි ඒ නැවත නැවත මා සිහිපත් කරනවා. එපමණටද ස්වාමීන් වහන්සේ? එපමණටමයි. එහෙනම් ඔබ ඔබේ ජීවිතය චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙනුයි උත්සාහ කරන්නට හික්මෙන්නට අවශ්‍ය කරන්නේ. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ ඔබ කොහොමද? ඒ සඳහා ඔබට අවශ්‍ය කරන කුමක්ද අවශ්‍ය කරන දහම? මාර්ගෝපදේශනය. එය තමයි සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං කියන තැනදී මුණ ගැසුණු සත්පුරුෂයා සද්ධර්මයේ දේශනා කරනවා කියලා ඔබට ලබලා දෙන්නේ ඒ ටිකයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය. ඒක ඔබ ලබන්නම වෙනවා. ඒක නොලබා නම් කිසිවක් කරගන්නට විදිහක් නැහැ. ඒ නිසා සත්පුරුෂයා මුණ ගැහිච්ච වෙලාවෙ ඉඳන් ශ්‍රාවකයාට සද්ධර්ම දේශනා කරනවා කියලා මේ ලෝකයේ යථා ස්වභාවය දේශනා කරනවා. ඔහු තුල යටිකුරු වෙලා තියෙන ජීවිතේ උඩුකුරු කරලා පෙන්නනවා. ඔහුගේ මම්මුලා බවින් ඔහුව මුදවනවා. ඔහු අඳුරෙන් මුදවනවා. ඔහු සත්‍ය අවබෝධයට කළා ප්‍රඥාව ඇති කළා. විද්‍යාව ඇති කළා. ආලෝකය ඇති කළා. ඔව් මේ විශ්වයේ සිටින සුවිශේෂී වූ ආර්ය උත්තමයෙකු බවට පත් කරන්නට අවශ්‍ය කරන වටපිටාව හදලා දෙනවනේ. ඒ තරම් තවත් වාසනාවක් හොයද. අද මේ දේශනාවේදී මම ඔබට මොකද මීට සමාන දේශනයක් මීට කලින් කරපු නිසා මේ දේශනාවේදී මම පෙන්වන්න උත්සාහ කරන්නේ මෙහෙම දේශන ඔබට ඇහෙන ඕන තරම්. භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන් කරපු දේශන ඔබට ඕන තරම් ඇහෙනවා. හැබැයි වර්තමානයේ තුල බොහෝ දෙනෙක් එච්චර ගෞරවනීය මහා සංඝරත්නය එහෙම නැත්නම් ගිහි පින්නතුන් පවා මේ දහම අද හොද්දට දේශනා කරන ගිහි පින්නතුන් පවා ඉන්නවා. එතකොට ඒ අය පවා බොහොම අවබෝධයෙන් ඒ සත්පුරුෂත්වයක් තුල ඉඳගෙන මේ ධර්මයේ දේශනා කරන්නට සමත් ගිහි පින්නතුන් පවා ඉන්නවා. මොකද ඇත්තටම මේ දහම ගිහි පැවිදි කතාවක් නෑනේ. චීවරයක් පොරවගෙන හිස මුඩු කරගෙන තිබ්බත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අදහසක් නැත්තම් ඒක නිකන් ශ්‍රමණ බවක් විතරයි. ඒ වගේම ගිහි පින්වතෙක් ඉන්නවා නම් සුදු පාටද කළු පාටද කියන එක නෙමෙයි. ඒ ඔහුට තියෙන ඇඳුමක් ඇඳගෙන වැරහැලි හෝ ඇඳගෙන. හැබැයි ඔහු චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් පසුවන කෙනෙක් නම් ඒක නා ආහුනෙයයි පාහුනෙයයි දක්ඛිනෙයයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ සංඝ කියන ස්වභාවයත් ඒ විවිධ ස්වභාව වලින් සංඝ භාවයත් කතා කරන්න පුළුවන්. ඒ නිසා ඒ බික්කු සංඝ, බික්කුණී සංඝ, උපාසක සංඝ, උපාසිකා සංඝ කියලත් සංඝ රත්නය හඳුන්වන්න පුළුවන්. එතකොට එතන සංඝ රත්නය ආර්ය භාවයේ මත නිරූපණය කරන එකක්. ඒ වගේම සංඝයා පිළිබඳව ශාවක සංඝ කියන තැනත් ඒ බික්කු බික්කුණී උපාසක උපාසිකා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම වෙනම කොටසකට කතා කරන තැනුත් තියෙනවා. ඒ පැවිද්දන් අරමුණු කරගෙන සංඝ කියලා කතා කරන තැනුත් තියෙනවා. නමුත් බුද්ධ ශාසනයේ මේ ධර්මය බික්කු බික්කුණී උපාසක උපාසිකා මේ සිව් දෙනාටමයි. එතකොට එහෙම තියෙද්දී
ඒ ධර්මය දේශනා කරන දේත් අහන දේත් හැබෑවටම කොතින්ද සිද්ධ වෙන්න ඕන කියන කාරණාව. අර කියන චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන මූලික කරගෙනමයි මේ ධර්මය ඇහෙන්න ඕනේ, මේ ධර්මය අහන්න ඕනේ, ඒ ධර්මය විමසන්න ඕනේ, ඒ ධර්මය හොයන්න ඕනේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ධහම දේශනා කළා මනාකොට මුලමැද අග කලනකොට දාම දේශනා කළා තියෙද්දිත් අද කරන ලොකු වැරදි ටිකක් තියෙනවා. මොකද මේ වැරදි දිගට තියෙද්දි අපේ පින්නතුන්ට මේ ධහම අහලා තිබුණත් අවබෝධ කරගන්න බැරි යන ස්වභාවයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරනවා තණ්හාව නැති කරන්න. පුළුවන් ද පින්නතුනේ තණ්හාව නැති කරන්න? පුළුවන් ද තණ්හාව දුරු කරන්න? මම ඔබට යෝජනා කරනවා තණ්හාව දුරු කරන්න බෑ. තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව කියන්නේ නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනව නේද? දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියන තැන පහතබ්බං කියලා. තණ්හාව නැති කරන්න කියලා දෙය කියන්නේ. ඔන්න ඔතෙන්ට තමයි සත්පුරුෂයෙකුගේ ඇසුර ඕන වෙන්නේ. දැන් බැලුව බැල්මට චතුරාර්ය සත්‍ය දේශනාවේ තියෙන දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං මේ ආර්ය දුක්ඛය ආර්ය වූ දුක්ඛය පිරිසිඳ දකින්න. දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බං. මොකද්ද මේ දුක්ඛ සමුදය? තණ්හාව ප්‍රහාණය කරන. දැන් තණ්හාව ප්‍රහාණය කරන්න කියලා අහපු ඔබ තණ්හාව නැති කරන්න දඟලනවා. මම මේ කියන්නේ එකපාරටම තණ්හාවට පහර දෙන්න හදනවා. දැන් සමහර අපේ ඔය අම්මලා අප්පච්චිලා ඉන්නවා අපිත් එක්ක ඉතින් කතා කරනවානේ. ඒගොල්ලෝ අපිට අවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මං නම් දැන් මට කිසිම තණ්හාවක් නැහැ. මට කිසිම තණ්හාවක් නැහැ. මේ දේවල් වලට මට දැන් කිසිම ආශාවක් නැහැ. මම හැම දෙයක්ම අතහැරලා ඉන්නේ. මම දැන් මගේ තියෙන දේපොළ සියලු දෙයක් මම මගේ දරුවන්ට ලියලා දුන්නා. මම දැන් හැම දෙයකින්ම නිදහස්. මම දැන් සියල්ලම අතහැරියා කියලා. ඔය සියල්ලම අතහරිනවා කියන කාරණාත් මේ බුද්ධ ශාසනයේ මහා කොඩි විනයක්. ඒ නිසා බොහෝ පින්නතුන් අකුසල් රැස් කරගන්න ස්වාමින් වහන්සේලාටත් දොස් කියලා, බණ භාවනාවට පන්සලට එන උපාසක උපාසිකාවන්ටත් දොස් කියලා, ඒ අය හිතාගෙන ඉන්න බුද්ධ ශාසනය තුළ මේ සියල්ල අතහරින්න බුදුවරු දේශනා කළා කියලා. එහෙම බුද්ධ ශාසනයේ දේශනාවක් නැහැ. බුද්ධ ශාසනය කොහෙවත් සියල්ල අතහරින්න කියලා දේශනා කළා නැහැ. ඔබ මේ මොහොතේ සුඛයට අයිති සියල්ලම මේ මොහොතේ අතහැරියොත් ඔබට මේ මොහොතේම උදා වෙනවා දුක්තිය. නේද? අපාගත ස්වභාවය. ඒ නිසා බුද්ධ ශාසනයේ මජ්ක්‍ධිමා පටිපදාවක් මිසක් බුද්ධ ශාසනයේ සියල්ල අතහරින්න කියලා එකක් උගන්වලා නැහැ. එතකොට ඒ නිසා මේ මොහරි පුංචි දෙයක් පරිභෝජනය කළත් ඒ අය ඒ දිහා වැරදියට දැක්ක නිකන් අකුසල් සිද්ධ කරගන්නවා පරිභව කළා දොස් කියලා. ඒ කාරණාව කොහොම වුණත් මම මේ කතා කර හිටියේ දැන් ඔබට එකපාරට චතුරාර්ය සත්‍ය දේශනේ ඇහෙද්දී මේ දුක්ඛ සමුදය අරිය සත්‍යය නැත්නම් මේ තණ්හාව ප්‍රහාණය කරන්න කියනකොට ඔබට දැන් හිතෙනවා එහෙනම් තණ්හාව මම දුරු කරන්න ඕනේ. තණ්හාව කියන්නේ මොකද්ද? ඔව් ඒක මතු පිටින් ගන්න මේ ආසාවෙන් නැති මේ දේවල් තියාගෙන ඉන්න එක වෙන්න ඇති. දේවල් වලට තියෙන කැමැත්ත වෙන්න ඇති. එහෙම හිතාගෙන. දැන් කැමැත්ත කියන්නේ තණ්හාවද? කැමැත්ත කියන්නේ තණ්හාව නෙමෙයි. තණ්හාව පරිපූර්ණ වශයෙන් දුරු කළ රහතුන්ටත් කැමැත්ත අකමැත්ත තියෙනවා. සමහර කෙනෙකුට මේ ආර්යෙකුට යම්කිසි කැමැත්තක් තියනවා කියලා දැනුනොත් එයා හිතනවා එහෙනම් ඒ ආර්ය භාවයත් පිළිබඳවත් ඔවුන් සැක කරනවා. ඇත්තටම කැමැත්ත අකමැත්ත කියලා කියන්නේ බුද්ධ ශාසනයේ කැමැත්ත දුරු කරන්න අකමැත්ත දුරු කරන්න බුද්ධ ශාසනය උගන්වන්නේ නැහැ. දැන් බුදුවරුන් පවා කැමති දේවල් අකමැති දේවල් තියෙනවා. බුදුවරු විවේකයට කැමති, නිදහසට කැමති, හුදකලාවට ප්‍රියයි. මේ ප්‍රිය අප්‍රිය බවනේ. ඇත්තටම බුද්ධ ශාසනය තුල උන්වහන්සේලා ධර්ම සාකච්ඡාවට කැමති.
භාවනා යෝගීව වැඩ ඉන්න කැමති. සද්ධර්මයේ දේශනා කරන්න කැමති. ඔය කොච්චර තියනවද කැමති අකමැති දේවල්. බුද්ධ ශාසනයත් කියන්නේ කැමති දේවල් දුරු කරන්නවත් අකමැති දේවල් දුරු කරන්නවත් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ කැමැත්තට ඇලීමත් අකමැත්තට ගැටීමත් දුරු කරන්න. කැමති දේවල් වලට ඇලෙන එකයි දුරු වෙන්න ඕනේ. අකමැති ඒවට ගැටෙන එකයි දුරු වෙන්න ඕනේ. මේ ඇලීම් ගැටීම් මිසක් කැමැති අකමැති බව දුරු කරන්න ගියාම ඔන්න ආයෙවල් වදිනවා. ඒකනේ මේ සත්පුරුෂයා මත මේ මුළු බුද්ධ ශාසනයම පවතිනවා කියලා කියන්නේ. බුද්ධ සත්පුරුෂයා තමයි ඉන්නේ මේ ඔබට මතු පිටින් යවුවාම තේරෙන දේ සත්පුරුෂයා තමයි ඔබේ අටුවාව. සත්පුරුෂයා තමයි ඔබේ ටීකාව. සත්පුරුෂයා තමයි ඔබේ ටිප්පණිය. ඒ ශ්‍රී මුක දේශනාවල් අටුවා ටීකා ටිප්පණී වගේ ඔබට විග්‍රහ කරමින් පැහැදිලි කරමින් බෙදමින් තව තවත් එය උදාහරණ උපමේය ඔස්සේ ඔබට පැහැදිලිව දේශනා කරන එකයි ඒ සත්පුරුෂයාගේ කාර්යය. හැබැයි ඒ දේශනයම වෙන්න ඕනි. තමන්ගේ මතිමතාන්තර අදහස් සත්පුරුෂයා වෙතින් දේශනා වෙන්නේ නැහැ. ශ්‍රී මුක දේශනයම වෙන්න ඕනේ. බුද්ධානුමතයම වෙන්න ඕනේ. ඒ බුද්ධානුමතයම ශ්‍රාවකයාට පහසු වන ආකාරයෙන් තමන්ගේ අත්දැකීමුත් එක්ක උපමා උපමේයන් ඒ විවිධ උදාහරණ ඔස්සේ ටිකෙන් ටික සරලව සුගමව පැහැදිලිව දේශනා කරන එකයි උගන්වන එකයි මඟ පෙන්වන එකයි සත්පුරුෂයාගේ කාර්යය. ඉතින් මේ විදිහට මේ සත්පුරුෂයා මේ අවිද්‍යාව දුරු කරනවන්න ඕනේ අවිද්‍යාවටම පහර ගහන්න ඕනේ කියලා හිතන් ඉන්න ලෝකයට නැත්තම් තණ්හාවම දුරු කරන්න ඕනේ තණ්හාවටම පහර ගහන්න ඕනේ කියලා හිතන් ඉන්න ලෝකයට එයා මේක හරියටම පැහැදිලි කරලා දෙනවා. අපි බලමු එහෙනම් කොහොමද මොකද්ද මෙතන වෙන්න ඕනේද කියලා. දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා. ඔබ නිවන් දකින්න ඔබ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මොකද්ද කරන්න ඕනේ කියලා. අපි බලමු එහෙනම් මේ ලැබිච්ච පුංචි කාලය තුලේ. පින්නතුනේ මෙහෙමයි. අවිද්‍යාව දුරු කරන්නත් බෑ. තණ්හාව දුරු කරන්නත් බෑ. තණ්හාව දුරු කරන්න කියලා කොච්චර දැඟලුවත් ඒක හැම වෙන්නේ නෑ. අවිද්‍යාව දුරු කරන්න කියලා කොච්චර දැඟලුවත් ඒක හැම වෙන්නේ නෑ. අවිද්‍යාව දුරු කරන්න බැරි එකක්. තණ්හාව දුරු කරන්න බැරි එකක්. කෙලින්ම අවිද්‍යාව ඉලක්ක කළා නැත්නම් තණ්හාව ඉලක්ක කළා පහර දුන්නයි කියලා ඒකෙන් වෙන සිද්ධ වෙන කිසිම දෙයක් නැහැ. ඒක ඉලක්ක කළා පහර දෙන්නත් බෑ. ඒක ඉලක්ක කළා පහර දුන්නට පහර ලබන ස්වභාවයක ඉලක්කගත භාවයක් තුල ඒ පවතින්නේ නැහැ. ඒ නිසා බුද්ධ ශාසනයේ අවබෝධයට හික්මෙන්න ඕන නම් ඒක හරියට තේරුම් ගන්න වෙනවා. එතකොට නැවතත් මුලදී වගේම සිහිපත් කරනවා මේ බුද්ධ ශාසනයෙන් තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන්. එතකොට මේ සත්වත්වය තුල මේ පැවතිමින් මේ සසර ස්වභාවයේ සකස් වෙමින් මේ දිගට මේ ලෝකය දුක තුල පවතින්නට හේතු වෙලා තියෙන්නෙම අවිද්‍යාවයි. එතකොට අවිද්‍යාව දුරු වීමකින් තොරව මේ බුද්ධ ශාසනයේ බලාපොරොත්තු වෙන ඉලක්කය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. දැන් ස්වාමීනි ඔබ වහන්සේ කියන අවිද්‍යාව දුරු වෙන්න ඕනේ කියලා ඊට කලින් කියන අවිද්‍යාව දුරු කරන්න බෑ කියලා. ඒක තමයි ඔබ තේරුම් ගන්න ඕනේ දේ. මම ඒක තේරෙන්නමයි එහෙම දෙකම කිව්වේ. කලින් දේශනා කරන අවිද්‍යාව දුරු කරන්න බෑ කියලා දැන් කියනවා බුද්ධ ශාසනය අවිද්‍යාව දුරු කරන්න ඕනේ කියලා. මෙහෙමයි පින්නතුනේ කාරණාව සත්‍යයි. නමුත් ඒක වෙන්න ඕනේ විදිහ වෙනස්. කොහොමද ඒක වෙන්න ඕනේ? ඇත්තටම මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නෙම
චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම, අදහසක් නැතිකම. ඒතර මුළු බුද්ධ ශාසනයේම තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් වෙනුවෙන්. මේ මුලාව දුරු කරගෙන, මේ මෝහය දුරු කරගෙන, මේ අවිද්‍යාව දුරු කරගෙන, ඒ දුරවන ස්වභාවයකට පත් වෙන්න නම් ශ්‍රාවකයා හික්මෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන්. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ මේ ශ්‍රාවකයා මම මුලින්ම කියන මේ ලෝකය කියලා විග්‍රහ කරන්නේ ලෝකයයි පෙන්වන්නේ. ලෝකයයි මතු කරන්නේ සත්පුරුෂයා. අනිත් මොකුත් මතු කරන්නේ නැහැ. ලෝකය මතු කරන්නේ. එතකොට මේ ආර්ය දුක්ඛය ලෝකය මතු කළා පෙන්වන්න මෙච්චර කාලයකට අවිද්‍යාවෙන් මුලාවටපත් වෙලා, අවිද්‍යාවෙන් වැහිලා, අවිද්‍යාවෙන් හිර වෙලා හිටපු මේ සත්‍යයට, අවිද්‍යාවෙන් පැටලිලා හිටපු මේ සත්‍යයට කොහොමද මේ අවිද්‍යාවෙන් පැටලිලා ඉන්නේ මෙයා? මේ කියන ලෝකයම නිච්චයි, සුඛයි, අත්තයි කියන ස්වභාවය තුල පැටලිලා. දැන් ඔය පෙන්නන ලෝකය මොකද්ද මේ පෙන්නන්නේ? මේ පෙන්නන ලෝකය කොයි වෙලාවෙද Tamanට හම්බෙන්නේ? මේ පෙන්නන ලෝකය Tamanට හම්බෙන්නේ වර්තමාන මොහොතේ. දැන් හම්බෙන ලෝකයක් ගැන මිසක් මේ බුද්ධ ශාසනයේ අතීත ලෝක, අනාගත ලෝක ගැන හොය හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි අතීත ලෝක නැහැනේ, දැන් ඉවරයිනේ. අනාගත ලෝක තාම ඇවිල්ලා නැහැනේ. ඒ නිසා මොනවා හරි දෙයක් වුණොත් වෙන්නේ, පිපුරුනොත් පුපුරන්නේ මේ දැන් උපදින ලෝකයක්. දැන් උපදින ලෝකයක් පිපුරුනොත් විතරයි ඔබට තුවාල වෙන්නේ. දැන් උපදින ලෝකයක් පිපුරුවොත් විතරයි ඔබට හානි වෙන්නේ. කලින් නිෂ්ක්‍රීය වෙච්ච බෝම්බයක් අතීතයේ දැන් වැඩක් නැහැ, නිෂ්ක්‍රීය වෙලා. නිෂ්ක්‍රීය බෝම්බයක්. අනාගතේ හදන්න ඉන්න බෝම්බේ තාම හදලා නැහැ. ඒ නිසා ඒක පුපුරන්නෙත් නැහැ. පිපිරුවොත් පුපුරන්නේ වර්තමානයේ තුල මේ සක්‍රීය මට්ටමේ දින මේ මොහොත තුල හට ගන්න බෝම්බය. එය පිපුරුවොත් තමයි ඔබ දුකට, පීඩාවට, විනාශයටපත් වෙන්නේ. ඒ නිසා දැන් ඔබ ફોකස් කරන්න ඕනේ එතෙන්ට. ඔබ එල්ලය සිදු කරන්න ඕනේ එතෙන්ට. ඔබ ටාගට් එක හදා ගන්න ඕනේ එතෙන්ට. කොතෙන්ටද? වර්තමාන මුළු බුද්ධ ශාසනයේම ඔබේ මුළු නිවන් මග්ගම පවතින්නේ මේ වර්තමාන මොහොත මතයි. ඒ නිවන උදෙසා වඩන සියලු කමඨහන්, මම මේ කියන්නේ ලෝකෝත්තර මට්ටමේ නිර්වාණය අරමුණු කරගත ශ්‍රාවකයන්. විවිධ කමඨහන් තියෙනවා. ඔහු විදර්ශනා කරන්නට හෝ ඔහු යථා ස්වභාවය දකින්නට කටයුතු කරන්න ඕනේ වර්තමාන මොහොත තුල තියෙන මොකක් හරි එකක්. ඒක පුරුෂයා කියලා දෙනවා. වර්තමාන මොහොත තුල තියෙන නෙමේ, වර්තමාන මොහොත තුල උපදින, වර්තමාන මොහොත තුල හටගන්න, වර්තමාන මොහොත තුල සමුදය වෙන, වර්තමාන මොහොත තුල උදය වන යමක්. ඒක තිබුණ එකක් නෙමෙයි. ඒක තියෙන එකක් නෙමෙයි. ඒක උපදින එකක්. උපදින එක, උපාදවන එකක්. උත්පාදවන එකක්. මන් මේ මොහොතේ මේ උත්පාදවන ධර්මයේ පිළිබඳවයි දැන් මේ ශ්‍රාවකයා හොයන්නට උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ පිළිබඳව දැන් මේ ශ්‍රාවකයා හොඳට අහමින්, විමසමින්, විග්‍රහ කරමින් හොඳට අසා දරාගෙන දැන් තේරුම් ගන්නට උත්සාහ කරනකොට දැන් එයා මේ මෙච්චර කාලයක් ඒ Tamanට එතන වර්තමාන මොහොතවල වල හම්බෙන ධර්මයන් මොන විදිහකින් හරි ඒවට පැටලිලා තිබ්බා. දැන් ඒවා මගේ කරගෙන තිබ්බා, ඒවා අයිති කරගෙන තිබ්බා, ඒවා තියෙන ඒවා කියලා හිතාගෙන තිබ්බා, ඒවට වටිනාකම් දීලා තිබ්බා, ඒවා සොරකින්න පුළුවන් කියලා එක එක විදිහට ඒවා පිළිබඳව ඔහු ගත්ත අදහස්, ආකල්ප විවිධ ඒවා තිබුණා. ඒක සාධාරණ. ඒකට කරන්න දෙයක් නෑ. සබාධම තුල සත්වයා සකස් වෙලා තියෙන ස්වභාවය තුල එහෙම තමයි මේ අවිද්‍යාව තුල ඉන්නකම් මේ සත්වයාට මේ දේවල් දැනෙන්නේ, පේන්නේ, තේරෙන්නේ. දැන් වර්තමාන මොහොත තුල මේ යථා ස්වභාවය දකිද්දී ඒකේනා ටික මේ ලෝකේ විමසද්දි වර්තමානය තුල උපදින උත්පාදවන ලෝකයේ විමසන්ට
දැන් අර මෙච්චර කාලයක් නිත්‍යයි සුඛයි යත්තයි නිත්‍යයි සුඛයි යත්තයි නැත්තම් නිත්‍යයි සැපයි ආත්මයි කියලා අපි එහෙම අරගෙන තිබිච්ච මේ ස්වභාවය දැන් ටික දියාරු වෙන්න ගන්නවා. ඇයි අවබෝධය තුලින් විමසන්නේ. අර සත්පුරුෂයා දැන් මුලින් සත්පුරුෂයා මේක කියලා දුන්නා විතරයි. මේක ඔහොම නෙමෙයි මේක මෙහෙමයි. ඔබ ඔහොම හිතුවට ඕක මෙහෙම එකක්. ඔබ ඔහොම දැක්කට ඕක මෙහෙම එකක්. ඔබ දකින විදිය වැරදි. ඔබ හිතන විදිය වැරදි. ඔබට දැනිච්ච විදිය වැරදි. ඔබට පෙනිච්ච විදිය වැරදි. ඇත්තටම ඕක මෙහෙමයි. දැන් ඕක ඔබට පේන විදිය දැනිච්ච විදිය වැරදි. ඇත්තටම ඕක මෙහෙමයි කියලා කිව්වම එකපාරට පිළිගන්නවද? එකපාරට පිළිගන්නේ නැහැ. එකපාරට පිළිගන්න බෑ. අයියේ. ඒක ඒ අහන කෙනාගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවය තාමත් තියෙන අවිද්‍යාවෙන් යුක්තව. ඒ ඉන්ද්‍රිය ධර්මයන් හරහා ගත්ත ආරම්මන ඔස්සේ ගොඩනැගෙන ලෝකයේ අවිද්‍යාව තුලින් තාම මෙයා ගන්නෙ. ඒ නිසා යාට මේකත් එක්ක සටනක් කරන්න වෙනවා. මොකද්ද මේ සටන? නිච්ච සුඛ අත්ත, අනිච්ච දුක්ඛ අනත්ත. නිච්ච සුඛ අත්ත, අනිච්ච දුක්ඛ අනත්ත. මේ දෙක අතර මේ සටන දිගට පවතින්නට වෙනවා. ඒතර මේ සටනක් පවතිද්දී ටික ධෛර්යය තියෙන්නේ කවුද? වීරිය තියෙන්නේ කවුද? උත්සාහය තියෙන්නේ කවුද? ටිකෙන් ටික මේක අතහරින්න නැතුව මේක අල්ලගෙන කොහොම හරි අවසානයේ දක්වා මේ සටන ගෙන යන කෙනා තමයි කවදා හරි මේකෙන් දිනන්නේ. මේ නිවන් සටනත් එහෙමයි. අනිත් යුද්ධ වගේම තමයි. එයා එකට රණසූරයෙක් වෙන්න ඕනේ. ඒ පිළිබඳව කියලා පැමිණි කෙනෙක් වෙන්න ඕනේ. ඒ පිළිබඳව ප්‍රවීණයෙක් වෙන්න ඕනේ. ඒ පිළිබඳව හොඳට අභ්‍යාස කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ පිළිබඳව හොඳට ඉලක්කයක් සහිත කෙනෙක් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් එය සිදු කර අවසන් වනතුරු නොනවත්වාම වීරය කරන කෙනෙක් වෙන්න ඕනේ. මේ විදිහට දැන් මේ මඤ්ඤණාවක් ඇතුලේ මේ අඤ්ඤත භාවී බව නොතේරි නේද? මේ ධර්මය අනිච්චයි දුක්ඛයි අනත්තයි නැත්නම් මේක අඤ්ඤත ස්වභාවයටපත් වෙනවා. මේ අඤ්ඤත භාවය පිළිබඳව අදහසක් නැතුව මේ මඤ්ඤණාවෙන් මේ මඤ්ඤණාවක් තුල මේ අඤ්ඤත භාවය පිළිබඳ අදහසක් නැතුව මඤ්ඤතව මේ කෙනා ලෝකය දකින්නේ අවිද්‍යාවෙන් යුක්තව වැරදියටයි දකින්නේ. ඒ වැරදියට දකිනවා අර නිච්ච සුඛ අත්ත විදියටම එයාට තේරෙන්නේ නැහැ මේක නිරන්තරයෙන් අඤ්ඤත භාවයටපත් වෙනවා කියලා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. නිරන්තරයෙන් අඤ්ඤතා භාවී බවටපත් වීමින් පවතින ලෝකයක් මේ. එතකොට මෙහෙම ලෝකයක් පිළිබඳව මේ දිගට මේ වර්තමාන මොහොතල තුල විමසන්න දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත සහ නිච්ච සුඛ අත්ත අතර තියෙන මේ යුද්ධය ටික ඔබේ වීරය, ඔබේ උත්සාහය, ඔබේ කැපකිරීම සත්පුරුෂයා ඔබට දක්වන කරුණාවෙන් දක්වන ඒ සේවය තුළ ඔබට කොයිතරම් පැහැදිලිව निराවුල්ව මේ ඒ ආයුධ ටික සපයලා තියනවද? ඔබ කොයිතරම් දුරට ඒ ආයුධ පරිහරණය කරන්න දක්ෂද? ඔබ කොයිතරම් දක්ෂ ලෙස සත්පුරුෂයාගෙන් ලැබිච්ච ආයුධ ටික මේ පහර දීම උදෙසා භාවිතා කරනවද? ඔබ ඔබේ සේනාව හසුරුවන්නේ කොයිතරම් දක්ෂ ලෙසද? විචක්ෂණවද? ඔබ කොයිතරම් මේ යුද්ධය අවසන් කර ගැනීම උදෙසා ඔබ කොයිතරම් උනන්දුද? ඒ වෙනුවෙන් ඔබේ කැපකිරීම කොච්චරද? මොකද මේ නිච්ච සුඛ අත්ත ධර්මයත් එක්ක කරන සටන ලේසි එකක් නෙමෙයි. ඒක නිච්ච සුඛ අත්ත විදියට ලාටු බැඳිලා ඝන වෙලා තුන්නේ දවසක් දෙකක් නෙමෙයි. අප්‍රමාණ සංසාරයක් තුල ලාටු ගැහිච්ච මේ ඝන වෙච්ච ස්වභාවයට පහර ගහන්නට ඔබට මහා බල ශක්තියක් ඒ වෙනුවෙන් මහා ප්‍රතිරෝධී බලවේගයක් යවන්න වෙනවා. අන්නේ ප්‍රතිරෝධයේ බලවේගයේ දිගින් දිගට යවන්න මුලදී
ඔබේ බලයෝගේ සත පහකට ගණන් ගන්න නැතුව ඔබ මරලා දාන්න වගේ ඔබ දුර්වල කරලා එපා කරලා අදවට්ටන්න හැදුවට ඔබ උත්සාහයෙන් වීරයෙන් කැපකිරීමෙන් මේ නිච්ච සුඛ අත්ත වෙත අනිච්ච දුක්ඛ අනත්ත ප්‍රහාරය දිගට එල්ල කරන්න දැන් ටිකෙන් ටික මෙල්ල වෙන්න පටන් ගන්නවා. ටික මෙල්ල වෙනවා කියලා කියන්නේ දැන් අර අවිද්‍යාව ටික මෙල්ල වෙවි ඔන්න විද්‍යාවේ පොහොට්ටුව පූදින්න හදනවා. දැන් අපි අවිද්‍යාවට මොකද කරන්න කියන්නේ? අපි මොකද්ද ලෝකයට පහර ගහපු එක. අපි පහර ගැහුවේ ලෝකයට. පහර ගැහුවා කියලා ලෝකය තේරුම් ගත්තා. ලෝකයටත් පහර ගහන්න බෑ. ලෝකය අවබෝධ කරගන්න විතරයි. ලෝකය දැනගන්නවා, දැක ගන්නවා, ප්‍රත්‍යක්ෂ කරනවා ඔච්චරයි. ලෝකය දැනගන්නවා, දැක ගන්නවා, ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. මෙච්චර කල් නිච්චයි සුඛයි අත්තයි කියලා හිතන් හිටපු ලෝකය, වැරදියට හිතන් හිටපු ලෝකය දැන් අපිට තේරිලා ප්‍රත්‍යක්ෂ වෙලා මොකක් කියලාද? අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා. ඒතර එහෙම තේරුනේ ලෝකය කෙසේද අනිච්ච වෙන්නේ, දුක් වෙන්නේ, අනත්ත වෙන්නේ කියලා සත්පුරුෂයා මනාකොට පැහැදිලිව දේශනා කළා කියලා දීලා තියෙන්න ඕනේ. ඒක කියලා දෙන්න ඕනේ. මොකද්ද කියලා දෙන්න ඕනේ? කොහොමද ලෝකය අනිච්ච වෙන්නේ, දුක්ඛ වෙන්නේ, අනත්ත වෙන්නේ? අන්නේ කෙසේද අනිච්ච වෙන්නේ, කෙසේද දුක්ඛ වෙන්නේ, කෙසේද අනත්ත වෙන්නේ කියලා දුන්නට පස්සේ තමයි ඒ කියලා දීපු දේ තමයි අනිච්ච විදිහට, දුක්ඛ විදිහට, අනත්ත විදිහට බලන්නේ. කියලා දීපු දේට අනුව බලනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරෝ. ඔන්න ආවතැන්ට. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරෝ. එහෙම බල ඉඳලා ඊට පස්සේ ඒ අනිච්ච විදිහට, දුක්ඛ විදිහට, අනත්ත විදිහට දකින්න නැතුව නිච්ච සුඛ අත්ත විදිහට බලපු ලෝකය උපදින තැනදිත් ආය අනිච්ච දුක්ඛ අනත්ත විදිහට බලන්නත් උත්සාහ කරනවා. ඒකට කියනවා ධම්මානුධම්ම පටිපත්තිය කියලා. ඒකට කියනවා ධම්මානුධම්ම පටිපත්තිය කියලා. දැන් මේ විදිහට මේ ශ්‍රාවකයා බොහෝම දක්ෂ ලෙස මේක කරගෙන යනවා. ඔන්න ඔහම කරගෙන යන්න මේ පැත්තෙන් ලෝකය පිළිබඳව පවතින දුර්මත, දුර්අවබෝධය, දුර්විශ්වාස දුරු වෙලා, එහෙම නැත්නම් මිච්ඡා අදහස්, මිච්ඡා සංකල්ප, මිච්ඡා දෘෂ්ටි දුරු වෙලා සම්මා පැත්ත වැඩෙන්න ගන්නවා. සම්මා පැත්ත වැඩෙන්න ගන්නවා. දැන් මිස දිටු දුරු වෙලා සම් දිටු ඇති වෙනවා. ගත පින්නතුනේ මිස දිටු දුරු වෙලා සම් දිටු ඇති වෙනවා. නිච්ච සුඛ අත්ත විදියට දකින්න එක අනිච්ච දුක්ඛ අනත්ත විදියට දැන් පේන්න දැනෙන්න තේරෙන්න අවබෝධ වෙන්න දැන් මිච්ඡා දිට්ඨිය දුර්වල වෙවි යනවා. සම්මා දිට්ඨිය ප්‍රභාස්වර වෙවි වැඩි යනවා. දැන් ඔන්න ඔහුගේ ක්‍රමානුකූලව ටිකෙන් ටික ප්‍රතිපදාවත් වෙනස් වෙනවා. මිච්ඡා ප්‍රතිපදාව ටික අඩු වෙවි දැන් සම්මා ප්‍රතිපදාව ටිකෙන් ටික කලයලි බහිනවා. ටිකෙන් ටික සම්මා ප්‍රතිපදාව දැන් කලයලි බහ. දැන් තවත් වීරයෙන් මෙයා මේ මාර්ගයේ වඩනවා. දැන් එයා කැමති වෙනවා. එයාට දැන් දැක්මක් තියෙනවා. එයා දැන් මිච්ඡා දිට්ඨිය, මිච්ඡා ප්‍රතිපදාවෙන් ඈත් වෙන්න කැමති. සම්මා ප්‍රතිපදාවට ප්‍රියයි. ඔන්න බලන්න කැමති අකමැති කෙනෙක් අවුලක් නෑ නේද? සම්මා ප්‍රතිපදාවට ප්‍රියයි. නිවන් මගේදී. එතකොට දැන් ඒ සම්මා ප්‍රතිපදාව තුළම හික්මෙනවා. එහෙම හික්මෙනකොට දැන් මෙහෙම හික්මෙන්න දැන් ඔන්න අනිත් පැත්තෙන් අවිද්‍යාව දැන් ටික දුර්වල වෙනවා. දැන් බලන්න අපි අවිද්‍යාවට ගැහුවේ නෑනේ. ඔන්න දැන් මම හොඳට පැහැදිලි කරගෙන ආවා. අපි අවිද්‍යාවට ගැහුවේ නෑ. අපි මෙතන තමයි බැලුවේ. අපි මෙතන විමසද්දී, මෙතන දකිද්දී නිච්ච සුඛ අත්ත විදියට දැකපු ලෝකයේ අනිච්ච දුක්ඛ අනත්තයි කියලා තේරුම් අරන් ඒක වෙන්නේ කොහොමද කියලා දැනගෙන, ඒක උනේ කොහොමද කියලා දැනගෙන, කොතනද අපිට වැරදුනේ කියලා දැනගෙන, අපි වැරදියට දැක්කේ කොතනද කියලා දැනගෙන, එහෙනම් හරියට දකින්නේ කොතනද කියලා දැනගෙන, හරියට දකින විදිය අහගෙන, හරියට දැක ඉන්නකොට මිච්ඡා දැක්ම වෙනකොට සම්මා දැක්මෙන් දැක ඉන්නකොට
මිත්‍යා දෘෂ්ටිය වෙනකොට සම්මා දෘෂ්ටියෙන් තේරුම් ගන්නකොට මිච්ඡා පටිපදාව වෙනකොට සම්මා පටිපදාවක හික්මනකොට දැන් ඔන්න ටික මිච්ඡා අෂ්ටාංග මාර්ගය යට ගිහිලා සම්මා අෂ්ටාංග නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය ලෞකික අෂ්ටාංග මාර්ගය දැන් මැරිලා ලෝකෝත්තර නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් ස්ටාර්ට් වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න බලන්න අපි අවිද්‍යාවට මොකුත් කළේ අවිද්‍යාව නැති කරන්න බැහැනේ. අවිද්‍යාව නැති කරන්න දැඟලුවේ නැහැ. අපි මේතන අවබෝධයටපත් වෙද්දී මෙතන අවබෝධයටපත් වෙනවා කියන්නේම අවිද්‍යාව ඉවර වෙනවා කියන එක. මෙතන ලෝකය පිළිබඳව නැත්තම් මොකද්ද මේ කාමයේ ආස්වාදය ලෝකය දුක මම පංච උපාදානස්කන්ධ එක එක විදියට කියන මේ ආර්ය දුක්ඛය පිළිබඳව ශ්‍රාවකයාගේ අවබෝධය පිරෙනකොට අවිද්‍යාව ටිකෙන් ටික ඔන්න දුර්වල වෙවි යනවා. අවිද්‍යාව දුර්වල වුණා කියලා කියන්නේ මේ ලෝකය පිළිබඳව අවබෝධය වැඩි වුණා කියන එක. අවිද්‍යාව දුරු වුණා කියලා කියන්නේ ලෝකය පිළිබඳ අවබෝධය පරිපූර්ණත්වයටපත් වුණා කියන එක. දැන් අවිද්‍යාව තිබුණොත් විතරයි මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? මේ ලෝකය නැත්නම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අදහසක් නැහැ, අවබෝධයක් නැහැ. ඒකෙත් මේ ආර්ය දුක්ඛය එයාගේ අදහස මේක නිච්චයි සුඛයි අත්තයි කියලා. නිච්ච සුඛ අත්ත විදිහට දකින්න එයාට මේක එයා මේ හිතයිනේ මේක මේ තියෙන එකක් තිබුණ එකක් ඒක තමයි මම ඒක මට හොඳයි ඒක මගේ කියාගෙන ඉන්නවා. ඇත්තට මෙයාට මේක මේ සමුදය එකක් වය එකක් සමුදේවි වය යන අඤ්‍යත භාවයට පත්වන එකක් මොහොතක්වත් පවත්වන්න බැරි ක්ෂණයක්වත් තියාගන්න බැරි උපදින තැනම නැති වෙවි මෙරි යන එකක් කියලා එයාට අදහසක් නැහැ. එයාට ඒක තේරෙන්නේ නැහැ. ඒක අර සත්පුරුෂයා කියලා දුනාට පස්සේ ඇයි මේක ඇහැට පේන එකක් නෙවෙයිනේ කනට ඇහෙන එකක් නෙවෙයිනේ. පඤ්ඤා සංවත්තනික ප්‍රතිපදාවෙන් ප්‍රඥාවෙන් විමසමින් ප්‍රඥාවෙන් දැකිය යුතු එකක්. ප්‍රඥාවෙන් දකින්න ඕන එකක්. ප්‍රඥාවෙන් දැක්කට පස්සේ පඤ්ඤා උදපාදි වෙනවා. පඤ්ඤා සංවත්තනික ප්‍රතිපදාවෙන් ප්‍රඥාවෙන් විමසමින් ප්‍රඥාවෙන් දැක්කම ප්‍රඥා උදපාදි වෙනවා. එහෙම නැතුව මේක තේරෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට මේක තේරෙනකොට අවබෝධයටපත් වෙනකොට දැන් මෙයාට අවිද්‍යාව දුරු වෙනවා කියලා කියන්නේ මේ ලෝකය පිළිබඳව අවබෝධය निराවුල් වෙනවා කියන එක. निराවුල් වෙනවා නෙමෙයි යටිකුරු වෙලා තිබිච්ච එක උඩුකුරු නා කලින්ම අනිත් පැත්ත ගැහුවා. ආයේ ලෝකයයි ලෝකෝත්තරයි දෙපැත්තක තියෙන එකක්. තනිකරම අනිත් පැත්ත. ඒකට හොඳටම ගැලපෙන එකක් තමයි යටිකුරු වෙලා තිබිච්ච මගේ ජීවිතේ උඩුකුරු වෙලා කියලා උනානේ ස්වාමීනි කියලා කිව්වේ ඒකම තමයි. ඔන්න එතකොට දැන් හිතන්න පින්නතුනේ අවිද්‍යාව දුරු වෙලා නම් අවිද්‍යාව තිබුණේ නිච්ච සුඛත්තයි කියලා. එතකොට එයාට ඒකේ තුල සැපයක්, ගත යුත්තක්, ගත හැක්කක්, වටිනාකමක් දැක හිටපු නිසා තමයි තණ්හා කරන්න පුළුවන් උනේ. තණ්හා කරන්න දෙයක් තිබුණා. ඇයි ඒ නිච්ච සුඛින්දා. දැන් අවිද්‍යාව දුරු වෙනකොට අමුතුවෙන් තණ්හාව දුරු කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව දුරු වෙනකොට නිත්‍ය සුඛ විදියට දැකපෙකියා දැන් පේන්නේ මොකද? අනිච්ච දුක්ඛ විදියට. අනිච්චතාවයකට තණ්හා කරන්න දෙයක් තියනවද දරු? දුක්ඛ භාවයකට තණ්හා කරන්න දෙයක් තියනවද? අපි කවදාවත් දුකට තණ්හා කරලා තියනවද? සැපට තණ්හා කළා මිසක් අපි කවදාවත් දුකට තණ්හා කළේ නැහැ. එහෙනම් ඉතින් ආයේ අනිච්ච භවකට දුක්ඛ භවකට අනාත්ම භවකට කවුද තණ්හා කරන්නේ? ලෝකය ආර්ය දුක්ඛය පිරිසිඳ දකින්නකොටම තණ්හාව දුරු වෙවි යනවා. තණ්හාව දුරු වෙගෙන යනකොටම නෑ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙගෙන යනකොටම තණ්හාව දුරු වෙවි යනවා. දැන් තණ්හාව දුරු වෙච්ච තැනක ඒ තණ්හාව තිබුණොත් විතරයි තණ්හාවෙන් තමයි මේ වර්තමාන මොහොතේ උපදින ලෝකය අල්ලගන්නේ, මගේ කරගන්නේ, මම කරගන්නේ, මම මගේ අපේ කියාගෙන ලෝකය අල්ලගන්නේ, උපාදානය කරගන්නේ, ග්‍රහණය කරගන්නේ
තණ්හාව තිබුණොත් විතරයි. අන්න දැන් තණ්හාවක් නැත්තම් මගේ කරගැනිල්ලක් නැහැ. මමෙක් නැහැ. අයිති කරගැනිල්ලක් නැහැ. අයිති කරගන්න දෙයක් නැහැ. අයිති කරගන්න දෙයක් එතකොට දකින්නේ. අයිති කරගන්න දෙයක් ඔහුට පේන්නේ. ඔහුට පේන්නේ වර්තමාන මොහොත කියන්නේම හට ගැනීමක් සහ නිරෝධයක් ස්වභාවයක් විතරයි. වර්තමාන මොහොත කියලා කියන්නේ තියෙන දෙයක් කියලා ඔහුට පේන්නේ. වර්තමාන මොහොත කියලා කියන්නේ වර්තමාන මොහොත කියලා අපිට ඉන්න පුළුවන් අවස්ථාවක් කියලා එයා දකින්නේ. ඇත්තට වර්තමාන මොහොතේ ඉන්න බෑ. වර්තමාන මොහොත කියලා කියන්නේම හට ගැනීමක් සහ නිරෝධයක් විතරයි. ඔන්න හට ගැනීමක් සහ නිරෝධයක් විතරක්. හට ගන්ම තුලම නිරෝධයටපත් වෙන ස්වභාවයක් තුල ඒක ඒ පවතින්න බෑ එහෙම ඒ වර්තමානයේ. වර්තමාන කියන වචනේ අපි වර්තමානයේ කියන එකට දක්වන විදියට අදහස් ගන්න එපා. වර්තමාන කියන්නේ දැන් ඉන්න තියෙන වගේ ගන්න එපා. අන්න එහෙම ස්වභාවයක් ඇතුලේ දැන් එයාට දැන් ලෝකයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. මොකද්ද ලෝකයේ දුක්ඛං අරිය සත්‍යං පිළිබඳව ඒක අවබෝධ වුණා කියලා කියන දැන් තණ්හාව දුරු වෙලා කියලා දැන් එයාට ලෝකයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා කියලා අවිද්‍යාව දුරු වෙලා කියලා කියන්නේ දැන් එයාට තණ්හා කරන්න දෙයක් නැහැ. තණ්හා කරන්න දෙයක් නැති නිසා දැන් තණ්හාවක් නැති නිසා තණ්හාව නැත්තම් තණ්හාවෙන් උපාදානය කරගන්න විදිහක් නැහැ. අපි මේ දැන් මේ එකක්වත් ඕන එකමින් කරනව නෙමෙයි දැන්. අරක නැති ඉඳා මේක නැහැ. මොකද්ද? අරක නැති නිසා නෙමෙයි. මේක තේරිච්ච නිසා අවිද්‍යාව නැහැ. දැන් මේක තේරිලා නැති නිසා අවිද්‍යාව තිබ්බා. මේක තේරිච්ච නිසා විද්‍යාව ආවා. නේද? නොතේරුම් බව අවිද්‍යාවයි, තේරුණු බව විද්‍යාවයි. නොතේරුම්කම නිසා අවිද්‍යාවේ හිටියා දැන් තේරිච්ච නිසා ඔන්න දැන් විද්‍යාවටපත් වුණා. විද්‍යාවටපත් වෙච්ච නිසා අවිද්‍යාවේ තුලින් පණ නැගිච්ච තණ්හාව විද්‍යාවෙන් පැන නගින්නේ. ඇයි විද්‍යාවෙන් පැන නගින්නේ නැත්තේ? විද්‍යාවටපත් වෙනකොට තණ්හා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හටගත් තැනම නිරුද්ධ වෙන ස්වභාවයකට කෙසේ තණ්හා කරන්නද? අනිච්ච ධර්මතාවයකට කෙසේ තණ්හා කරන්නද? දුක්ඛ භාවයකට කෙසේ තණ්හා මොකට තණ්හා කරන්නද? නිකන් හිතන්න දරුවෝ දුක්කට තණ්හා කරයිද? දුකකට තණ්හා කරන කවුරු හරි ඉන්නවද? හිතන්න. දැන් ඒ නිසා දැන් ඔහුට තණ්හාවෙන් උපාදානය කරගන්න දෙයක් නැහැ. උපාදානය කරගන්න දෙයක් නැහැ. ඒ තණ්හාවෙන් උපාදානය කරගත්තොත් තමයි මම වෙන්නේ, මගේ වෙන්නේ, මගේ ආත්මය බවට පත් වෙන්නේ. තණ්හා මාන දිට්ඨි. මගේ ආත්මයේ විදියට තණ්හාව මානෙන් දිට්ඨියෙන් මේක සැකසෙන්නේ උපාදානෙද? උපාදාන වෙන්නේ තණ්හාවෙන්. තණ්හා කරන්නේ අවිද්‍යාවෙන්. දැන් මේ විදියට මේ කියන ස්වභාවය තුල මේ වර්තමාන මොහොත තුල මේ යථාර්ථය දකිනකොට දැන් එයාට දැන් මම නැද්ද? මම ඉන්නවද පින්නතනේ? මම ඉන්නවද? මම නැද්ද? බුද්ධ ශාසනේ ඕවා කියන්න බෑ. මම ඉන්නවද? මම නැද්ද? මම හිටියද? අතීතයේ මම කොහෙද හිටියේ? වර්තමානයේ දැන් මම ඉන්නවද? අනාගතේ මට මොනවා වෙයිද? ඔය ඔක්කොම කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නැති නිසා. අතීත කතා කියන්නේ අතීතයේදී මම අහවල් තැන අසවලා වෙලා හිටියා. ඒ කෙනා තමයි මැරලා දැන් මම මෙහෙට ඇවිත් ඉන්නේ. මෙහෙ ඉන්න මම මැරලා දිව්‍ය ලෝකේ යනවා. ඔය ඔක්කොම මොකක්ද? අවිද්‍යාවෙන් කියන කතා. විද්‍යාව පහළ වුණාට පස්සේ පටිච්ච සමුප්පන්නව හට ගැනීමක් සහ පටිච්ච සමුප්පාද නිරෝධේ නිරෝධයක් මිසක් වෙන මොකුත් දකින්න ඇත්තේ නැහැ. එතකොට එහෙම තේනකොට දැන් එයාට මමෙක් නෑ නෙමෙයි මම කියලා ස්වභාවයක් පනව ගන්න බෑ. කොහේ පනවන්නද? හේතුඵල ධර්මයට අනුව ඔන්න ඉපදුනා. ඉපදිච්ච එක එතනම ඉවරයි. ඕකට ඉතින් ඕක මගේ කරගෙන වැඩක් තියනද?
ඒක මම කරගන්න පුළුවන්. එතන මම ඉන්නවද? එතන මම නැහැ. එතන කොහෙද මම? එතන උනේ ආයතනයකට අරමුණක් ගැටුණා. ඒ ගැටීමත් එක්ක ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ආදී හේතුන් ඔස්සේ ඔන්න මේ ලෝකේ ඉපදුණා. ඉපදිච්ච එක එතනම මැරුණානේ. අර ටික හේතු වෙලා මේක ඉපදුණා. ඉපදිච්ච එක මෙතනම මැරුණා. දැන් මේ ඉපදිච්ච ලෝකේ ඉපදිලා මැරිච්ච ලෝකයක් මම කරගෙන වැඩක් තියනවාද? ඉපදුනා කියලා හිතන්න පිටුනේ. ඉපදිච්ච දරුවා ඉපදිච්ච තැනම මැරුණා නම්, උපදිනකොටම මැරුණා නම් දැන් ඕකට අපි තණ්හා කරගෙන දරුවා මගේ කරගන්නවද? දැන් අපි මගේ කරගත්ත දේවල් වලටනේ ප්ලෑන් ගහන්නේ, සැලසුම් හදාන්නේ. මං අනාගතේ දැන් මගේ එක මෙහෙම කරනවා. ඒක මම මේ විදිහට සරසනවා. එයාට මම මෙහෙම උගන්වනවා. එයාට මම මේ විදිහට එයාගේ අනාගතය හදනවා. ඔය ඔක්කොම කරන්නේ මගේ කරගත්ත දේවල්. මගේ කර නොගත්ත දේවල් වලට අපි සැලසුම් හදන්නේ නැහනේ. සුඛ සහගත අනාගතයක් නෙවෙයි. දැන් දරුවා මගේ බිරිඳගේ කුසේ උපන්නා. නැත්තම් ඒ කුසේ හැදිලා හරි උපදින්නකොටම මරුණා කියලා අවබෝධ වුණාට පස්සේ මල දරුවෙකුට දැන් අපි සැලසුම් හදනවද? උප්පයන්න හදනවද? ජාතියක් කුලයක් ආගමක් දෙන්නවද? ගෙවල් හදනවද? කාර් ගන්නවද? මල දරුවෙකුට නෑ. බකමැත්තෙන් හරි ඔබ මෙච්චර කල් මගේ දරුවා කියලා හිතන් හිටපු දරුවා මැරුණා කියලා අවබෝධ වුණාට පස්සේ දැන් ඔබ දරුවා වලලනවා, පුච්චනවා. ඒ දරුවට දැන් සාහිතික හදන්න ගන්නෑ. ඒ දරුවට දැන් ගෙවල් දොරවල් යාන වාහන ගන්නෑ. අන්න ඒ වගේ එකක් මෙතන වෙන්නේ. මෙතන දැන් මම මගේ කියලා මේ තණ්හා මාන දිටි වලින් මේව හදාගෙන තිබ්බට හැබෑවටම මලා කියලා දැනගත්තට පස්සේ මොකද්ද මලා කියන්නේ? අනිච්චයි. සමුදය ධම්මානුපස්සීවා විරති වය ධම්මානුපස්සීව. අනිච්චයි. ඒ අනිච්චයි දුක්ඛයි තේරෙනකොට අවිද්‍යාව දුරු වෙලා. දැන් අවිද්‍යාවක් නැති තැනක තණ්හා කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙනකන් තමයි මේ තණ්හා කරන්නේ. අවිද්‍යාව නැත්තම් එයා තේරෙන්නෙම නිච්ච සුඛත් ඒවා අනිච්ච දුක්ඛ විදියට නම් අනිච්ච කොල්ල දුක් කොල්ල කවුද තණ්හා කරන්නේ? තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වෙන්න දැන් එයාගේ උපාදානයේ අල්ල ගැනීම, මගේ කර ගැනීම, මම මගේ ආත්මය විදියට ගන්න ස්වභාවය දැන් එහෙම ගන්න එයාට දෙයක් නැහැ. තේරෙන්නේ නැහැ. එයාට එහෙම බලන්න දෙයක්. එයා දකින්නෙම අනිච්චතාවයක් විතරමයි. අනිච්චතාවයක් තුලමයි මේ සියල්ල පවතින්නේ. සියල්ල තුල පවතින්නේ අනිච්චතාවයක්මයි. සියල්ලම පවතින්නේ අනිච්චතාවයක් තුරමයි. සෑම වර්තමාන මොහොතක් ගානෙම හටගන්න සියලුම ලෝකයන් එතනම බිඳි යනවා. හටගන්න ධර්මයෝ එතනම බිඳි යනවා. උත්පාද වය ධම්මිනෝ පච්චිත්තා නිරුද්ධಂತಿ. උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. මෙන්න මෙතනයි මේ කියන්නේ. උත්පාද ස්වභාවය වය ස්වභාවයමයි. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. උපදින ධර්මයන්ගේ නිරුද්ධ භාවයමයි. ඒ හැරෙන්න වෙනස් ස්වභාවයක් දකින්න පුළුවන් කමක් නැහැ. මේ වර්තමාන මොහොත තුල උපදින ලෝකයේ තුල අන්න එයටමයි අනිච්චතා. මේ අනිච්චතා අවබෝධයමයි ඔහු අවිද්‍යාව දුරුවන තැනට ගේන්නේ. මේ අනිච්චතා අවබෝධයමයි ඔහුගේ අවිද්‍යාව දුරු කරන්නේ. ඔහුගේ අවිද්‍යාව නෙමෙයි. ඔහු ලෙසගත් අවිද්‍යාව. ඒ අවිද්‍යාව දුරු වෙන්නේ ද්වීම උදෙසා වූ අනිච්ච විදිහට දැක්කේ වර්තමාන මොහොත තුළ උපදින මේ ස්කන්ධ ලෝකයයි නාම රූප ලෝකයයි. ඒ වර්තමාන මොහොත තුළ උපදින නාම රූප ලෝකයේ අනිච්ච විදිහට උත්පාද වය සමුදය වය උත්පාද නිරෝධ විදිහට දකින්න අත්ංගමය දකින්න සමුදය විතරක් නෙමේ අත්ංගමයක් දකින්න දැන් ඔහුගේ අවබෝධය පරිපූර්ණ. ඒ පරිපූර්ණ අවබෝධය තුල තමන්ගේ ජීවිතයේ පරිපූර්ණ අවබෝධය තුල ඒ ඇතිවිච්ච පුංචි අවබෝධයක් ටික මෝරලා ඒක මෝරන්න නම් ඔබ විමසන්නම ඕනේ. ඔබ ඒක පිළිබඳ විමස කල්පනා කර හිත ඒකටමයි සිහිය තියන්නේ. ඒ සම්මා සතිය කියලා කියන්නේ මේ වෙලාවට හිත මේ වෙලාවේ හිත තියාගෙන ඉන්න එක නෙවෙයි.
සම්මා සතිය වෙනුව සම්මා අරමුණට සිහිය තියාගන්න එක. අනිත් මොකකට තිබ්බා ලෞකික අරමුණ වල තියාගත්ත එක සම්මා වෙන්නේ නැහැ. සම්මා සතිය වෙන්න නම් ඔබ ඔබේ සිහිය මේ ලෝකෝත්තර අරමුණකට තියාගන්න. ලෝකෝත්තර අරමුණකට ඒ අනිච්ච භාවය තුල විමසමින් ඉන්නකොට ලෝකෝත්තර මාර්ගය තුලයි ඔබේ හිත වැඩෙන්නේ. සම්මා පටිපදාව තුලයි ඔබේ හිත වැඩෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගය තුලයි ඔබේ හිත වැඩෙන්නේ. එහෙම වැඩි යන හිතක් කොයි මොහොතක හරි නිවිලයයි. ඕනෙම මොහොතක නිවිලයයි. ඔබ නොහිත වෙන වෙලාවක නිවිලයයි. ඔබ නොහිතන මොහොතක නෙවෙයි. සමහර වෙලාවට ඔබේ මරණාසන්න මොහොතේ හරි නිවිලයයි. නොහිතන මොහොතක විමසන මොහොතක නොහිතා විමසන මොහොතක නොහිතා හෝ සත්‍ය විමසමින් දකිමින් හික්මෙන මොහොතක නිවිලයයි නිවිනිවියයි රාග ගිනි නෙවෙයි ද්වේෂ ගිනි නෙවෙයි මෝහ ගිනි නෙවෙයි කෙලෙස් ගිනි නෙවෙයි ලෝක ගිනි නෙවෙයි සත්‍යයේ දහම් සිසිලෙන් සිත් සුවපත්ව ලෝකයෙන් නිදහස්ව ලෝකෝත්තර සුවයට පත්වන්නට ඒ ඔබේ වඩන මගම යම් වූ මොහතක සුවසේ ඔබට මග මං පෙත් විවර කරાવી. ඒ උදෙසා මේ සිදු කළ පුංචි සදහම් දේශනය පින් නැති ඔබ හැම දෙනාටම එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. සදහැති පින්නතුනි, අද දවසේ භාවනා රූපවාහිනිය ඔස්සේ මේ උතුම් දේශනාව සිදු කරන්නට දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ ඒ ඇත්තන් සදහැති පින්වත් පිරිසක් විසින් කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා මේ උතුම් පින්කම සිදු කිරීමෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය දායක පින්නතුන්ගේ අරමුණ වන මීට වසර 14කට පෙර පරලොව සැපත් ශ්‍රියා වීරසූරිය මෑණියන් හා මීට වසර 32කට පෙර පරලොව සැපත් KWP සිරිසේන පියාණන් ප්‍රදාන කොට රෙජිනාද සිල්වා මෑණියන්, ගොඩ්වින්ද සිල්වා, හෙන්රි ප්‍රනාන්දු සහ HG විමලදාස යන පියවරුන් ඇතුළු සංසාරගත සියලුම ඥාතිත මිත්‍රාදීන් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිවනින් සැනසීමට මේ ශක්තියින් උපනිශ්‍රය වේවා. තවද දේශකයන් වහන්සේ වන පූජ්‍ය දෙල්ගොඩ ඥානසුමන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය හා ධර්ම අවබෝධය පිණිසත් ලෝකවාසී සියලුම දෙනාට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධය වීමටත් මෙම ශක්තියින් හේතු වාසනාව වේවා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම යහ බලාපොරොත්තුවක් පුණ්‍යවන්ත බලාපොරොත්තුවක් ඇති කරගෙන සදහැති පින්වත් පිරිසක් විසින් අද දවසේ භාවනා රූපවාහිනිය ඔස්සේ සිදු කළ මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරනවා. ඒ දායකත්වයේ දරන්නට යෙදුණු සියලුම පින්වත් සෑම සියලු දෙනාටම අද දවසේ සිදු කළ මේ සද්ධර්ම දාණය මුළු විශ්වයේ පවතින අග්‍රම ශ්‍රේෂ්ඨතම මහානීයම දාණය, සියලු පින්කම් අතර මහානීයම පින්කම, සියලු පින්කම් අතර උසස්ම ශ්‍රේෂ්ඨතම පින්කම, දානයන් අතර උසස්ම ශ්‍රේෂ්ඨතම දානයයි අද ඔබ සිදු කළේ. බොහෝ පිපාසයටපත් අසරණ අහිංසකයන්ට සිසිල් දහම් පැනින් දහම් ඔසු පිරිනැමුවා. සියලු ආකාරයේ අසරණ භාවයන් මිදෙන්ට දහම් සරණින් පෝෂණය කළා. සියලු වටිනාකම් වලින් දුප්පත් වූ මිනිසුන්ට දහම් මාණික්‍ය දන් දුන්නා. සියලු ආකාරයේ රසයන් අතර දහම් රස බෙදමින් දෙවියන්ගේ මිනිසුන්ගේ හදවත් සදාකාලික සැනසීමකට මන්පෙත් විවර කරමින්
අද සිදු කළ මේ සුවිශේෂී අපූර්ව වූ ධර්ම දානමය පින්කම දායකත්වයේ දරූ පින්නති ලොකු කුඩා ඔබ හැම දෙනාටම මේ ආර්ය වූ පුණ්‍ය කුසලයෝ හැම දෙනාගේම රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි දුරවන්ට සත්‍ය අවබෝධයට අවශ්‍ය වන ආර්ය දුක්ඛයේ යථා ස්වභාවය පිරිසිඳ දකිමින් ධර්මාවබෝධය උදෙසා මඟ වඩන්නට අවිද්‍යාව දුරු කරගෙන තණ්හා නිරෝධයෙන්, උපාදාන නිරෝධයෙන්, ජාති නිරෝධයෙන් සදාකාලික දුක් නිරෝධයක් උදෙසා පියමනින්ට පිනැති ඔබ හැම දෙනාටම මේ උතුම් වූ ආර්ය වූ පුණ්‍ය කුසලයෝ එකසේ පාරමිතාවක් වේවා, උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සදැහැති දායකත්වයේ දරූ පින්නතුන් නමින් මිය පරලොව යන්ට යෙදුණු ඒ ශ්‍රියා වීරසූරිය මෑණියන්, ඒ වගේම KWP සිරිසේන පියාණන්, රෙජිනාද සිල්වා මෑණියන්, ගොඩ්වින් ද සිල්වා, හෙන්රි ප්‍රනාන්දුසා, HG විමලදාසන පියවරුන් ඇතුළු සියලු සහලේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන් මේ ශක්තියින් දායක කරගෙන අවශ්‍ය කරන දුර්වලකම් මැඩගෙන නිර්වාණයට, සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන ශක්තියින් උද්දීපනය කරගෙන දහම් මගින් සැනසුම උදා කරගනිත්වා, නිවන් මගින් සුවපත් වේවා කියලා ආශිර්වාද කිරීමක් වශයෙන් ඥාතීන්ට මේ පින් ප්‍රවර්තනය කරන්නට හැමදෙනාම සාදු නාදයක් පවත්වමු. සියලු දෙවියෝ මේ පුණ්‍ය ශක්තියින් අනුමෝදන්ව සත්පුරුෂ ඇසුර තුල සද්ධර්ම ශ්‍රවණයෙන් ප්‍රීතියට, ප්‍රමෝදයට පත් දෙවියන් නිරන්තරයෙන් දෙවියන්ගේ කල්යාණ මිත්‍ර ඇසුර ලබන්ට ඔබත් අපත් හැම මොහොතකම ප්‍රියයි. ඒ ප්‍රිය දෙවියෝත් මේ සත්පුරුෂ ඇසුර තුල නිවන් සුව විඳීවා කියන හැඟීමෙන් අපි නැවතත් සාදු නාදයක් පවත්වමු. හොඳයි, සියලු දෙනාට මේ උතුම් ධර්මයෝ නිවන් පිණිසම හේතු වේවා, වාසනාව වේවා. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරියටඟි මග සිහිලින් සිහිල්ලෝ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවාසව සතන් සනහා. සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ උතුම් ධර්මදේශනය අසාදරා සැනසීම බලාපොරොත්තු වන ලෝකවාසී පින්වතුන්ට උතුම් ධර්මදානයක් ලෙස විසුරුවා හැරීම සඳහා සදැහැති පින්වත් පිරිසක් විසින් උතුම් වූ දායකත්වය දරා තිබෙනවා. භාවනා TV නාලිකාව ඔස්සේ මේ උතුම් පින්කම සිදු කිරීමෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය දායක පින්තුන්ගේ අරමුණ වන මීට වසර 14කට පෙර පරලෝ සැපත් ශ්‍රියා වීරසූරිය මෑණියන් සහ මීට වසර 32කට පෙර පරලෝ සැපත් KWP සිරිසේන පියාණන් ප්‍රදාන කොට රෙජිනාද සිල්වා මෑණියන්, ගොඩ්වින්ද සිල්වා, හෙන්රි ප්‍රනාන්දු සහ HG විමලදාස යන පියවරුන් ඇතුළු සංසාරගත සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර
උතුම් නිවනින් සැනසීමට මේ පින් උපනිශ්චය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය දෙල්ගොඩ ඥානසුමන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය සහ ධර්ම අවබෝධය පිණිසත් ලෝකවාසී සියලු දෙනාට වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටත් මෙම පුණ්‍ය කර්මයේ හේතු වසනා වේවායි දායක පිණුතුන්ගේ බලාපොරොත්තු වෙනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවායි ආශිර්වාද කරනවා. අප්‍රමාදීව කුසල් කරන්න මරණය ඕනෑම මොහොතක පැමිණිය හැකි විදර්ශනාවටයි කිව්වේ. ගල් ගොඩක් වුණත් හරි විදියට තිබ්බම ලස්සනයි. කඩිසර නගරයක් මැද වුණත් සාමය හොයාගන්න පුළුවන්. දුසිල්වත් බව නමැති මඩෙන් මිදී සීලයේ සුවඳ විඳින්න. චතුරාර්ය සත්‍යය අවබෝධය සසරින් මිදෙන මාර්ගයයි. බාහිර නිමිත්වලින් තොරව සිතේ පරම ඒකාග්‍රතාවය අවිඳින්න. අප සමග සම්බන්ධ වන්න. සම්බන්ධ වීමට කැමති පින්වතුන් ඔබගේ නම සහ අදහස් අපට WhatsApp කරන්න. අපි ගමන නවත්තන්න කාටවත් බැහැ. පව් කළත් සුතියට යන්නේ ඔහු පෙර කළ පින්ක බලයෙනි. සීලෙන් පිරිපුන් වී නිවැරදි දැක්ම ඇති කරගන්න. ධර්මය අවබෝධ කර ගැනීමට සිතේ අවංකභාවය ඉතාමත් අවශ්‍යයි. විදර්ශනාවටයි කිව්වේ. වේදනාව නිසා තණ්හාව හටගනී. තණ්හාව නිසා සෙවීම හටගනී. විදර්ශනාවටයි කිව්වේ. අප සමග සම්බන්ධ වන්න. සම්බන්ධ වීමට කැරින්වතුන් ඔබගේ නම සහ අදහස් අපට WhatsApp කරන්න. ඔබ නීවරණ රහිතව ඉන්න ඕනේ මෙතෙන් සිට මැරෙනකම් හෝ නිව දකින්නකම්. හරි. තෝරාගත් උත්සවවලදී උතරෝම නීවරණ ඇති වෙලා තෝරත් තැන්වල විතර නීවරණ නැතිව ඉන්න කියලා අඟපානවා. එහෙම වංචනික වෙලා බෑ නිවන් දකින්න. මේ වැඩේ තියෙනවා ඍජු පාරක්. ඒ පාරේ ඒ පැත්තටම යනවන විතරයි ගමනට නිමාවක් තියෙන්නේ. හරි. ඔබ අවුරු බලපු ගමන් නිවන පැත්තට ගිහිල්ලා ඊට පස්සේ වේගෙන් දුවන අපසරණ. හරි. ඔබ වැඩිපුර ලං වෙන්නේ තාමත් සංසාරයට තමයි. නේ? අපි ඉන්නවට ගමල කොයි පැත්තට යන්නේ? නිවන් දකින්න පැත්තට. හරි. නැති වෙලාවට කොයි පැත්තට යන්නේ? සංසාරේ වැවෙන පැත්තට. අපි ඉන්නේ අවුරුද්දටම දවස් කීයද? මතට දවස් කීයද නේද? ඈ එතකොට ඒ වෙලාව විතරයි ඔබ නිවනමත් පැත්තට මං කරන්නේ. අනිත් වෙලාවේ ගමන ආපහු සංසාරය පැත්තටමයි. ඒ හින්දා අපි හිතුවත් පාතකම්මලා ගිය මාසෙත් ආවා මේ මාසෙත් ආවා ඒ නිවන පැත්තටම යනවා කියලා නෑ යනවා වාගේ පෙන්නනවා විතරයි. නේද? ඉතින් ඕකනේ ඇත්ත. ඇත්තට අපි මුහුණ දෙන්න එපා නේ. ඔය කේදනීය ඇත්ත වෙනස් කරන්න උපස. කියන්නේ ඔබ තුල වීරිය වැඩෙන්න ඕන. ඔබ තුල හයියක් හිතට එන්න ඕන. මේ ගමන නිමා නොකර මැරෙන්න. හරි. මැරෙනකම් මොකක් හරි කර ඉන්න ඕන හින්දා නම් භාවනා කරන්නේ. වැඩක් නෑ ඔබ සරකව නිමා කරන්නේ නෑ වැඩේ. හරි. මොකද ඔබට ඉලක්ක නෑ. ඔබට මොකක්වත් ඕනේ නෑනේ. නේද? ඔබ නිකම් පොඩි රංගනයක නියැලෙනවා. ඔබ මේ ආර්ය මාර්ගය ඇතුළේ ඉන්න කෙනෙක් හැටියට ඉද්දි මිනිස්සුන්ගෙන් ප්‍රතිඵල ලබන්න. හරි. ඔබට අක්යක් නෙවෙයි තියෙන්නේ නිවන් දකින්න. ඔබ නිවන් දකින්නේ නැහැ. ඒ නිසා හිත ගන්න මේ අවුරුද්දේවත් මේ ඉදිරි මාර්ගයේපේදීවත් මේ වැඩේ ඉවර කරන්න. ඉවර කරන්න පුළුවන් වැඩක් මේ. ධර්මය අවබෝධ කරගෙන දුක මිදෙනවා කියන එක අදකදී ඉවර කරන්න පුළුවන් වැඩක්. ඉවර කරන්න එක. හරි. ඒකට කරන්න ඕන අවිද්‍යාව බිඳුවේ මට්ටමට එන්න ඕන අවබෝධය නේද? අභ්‍යාස මගින් කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රේෂණ වලින් ඔබ සන්ත කරගෙන ඒක පැයකට කරපුවා ඉන්නවා. චුල්ලපන්තම බුදුර විපාරේ යද්දි දීලා ගිය අභ්‍යාසයේ එද්දි ඉවරයි. ආයේ උරුණාට පස්සේ චුල්ලපන්තකට බුදුන් උපදෙස් දෙදී හිටියේ නේ.
චුල්ලපන්ත හැමදාම අධිකාරියන් මැද හිටියෙත් නේ. වැඩේ ඉවර කළ හැකි. ඒ නිසා ඔබටත් අපි ආරාධනා කරනවා මේ වැඩේ නිමා කරන්න අර පියවරවල් ආරක කරගන්නවා. බුදුහාරවන්ගේ ආර්ය මාර්ගයේ පියවර 8ට. ඒ පියවර 8 ප්‍රධාන පියවර 3කට බෙදෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියලා. නේ තව විදියකට බෙදුවාම 7කට බෙදෙනවා. සත්ත බොජ්ජංග කියලා. ඒ තියෙන්නේ මේකේ පහු කරන්න ඕන පියවරවල් ටික. සිහිය, ධර්ම ඥානය, වීර්ය, සමාධිය මෙහෙම පියවරවල් ටිකක් ඔබ පසු කළ යුතුයි. ඒවා කටපාඩම් තිබුණට බෑ. ඒගේ විස්තර කරනට බෑ. ඒ පියවර ඇත්තටම පහු කරමින් යන්න ඔබට පත් වෙන්න ඕන කරනවා. ඉතින් ඒක පුළුවන් කියලා හිතන්න. ඔබට ඒක පුළුවන් නිසා කරන්න ඕන.